වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ මේ රට මොනතරම් සංවර්ධනය වුණත් පළක් වෙන්නේ නැහැ. මෙවැනි අපචාර අපේ රටේ සිද්ධ වෙනවා. අතිගරු ජනාධිපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා විශාල ආශිර්වාදයක් වුණා අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. නීතිය පැත්ත අපි සංකල්ප පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරා අධිකරණ අමාත්‍යාංශෙට. එතනින් අපි බලාපොරොත්තු වෙනවා මේ නීතිය තදින් ක්‍රියාත්මක කෙරෙන්න ඕනේ කියන එක. තනියම මේ ගමන යන්න බැරි වෙනවා. තනියම මේ ගමන යන්න බැරි වෙන නිසා අපි බද්ධ කරගන්න දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ උනන්දු ගන්න රේසා මැතිතුමා මට පුවත්පතක සඳහන් වෙලා තිබ්බ දෙයක් දැන් පෙන්නු කරා. ඒ වගේම අපිට සෞඛ්‍ය ශාස්ත්‍රය අවශ්‍ය වෙනවා. නීති ශාස්ත්‍රය අවශ්‍ය වෙනවා. අපිට පොලිසිය සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ග්‍රාමීය මට්ටමේ වැදගත් සමාජය අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ තෝරා බේරා ගැනීමේදී විශාල වශයෙන් සෙවිල්ලක් බැරිල්ලක් ඇතුව කටයුතු කරන්නට ඕන. කණ්ඩායම හැඟීම අවශ්‍යයි. මුදුනා නෙවෙයි. මුදුනා කවුද කියන එක නෙවෙයි මෙතන. මේක මධ්‍යම ආණ්ඩුවද පළාත් සභාවද කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ මෙතන. මෙතන කණ්ඩායම් හැඟීමක් තුළ ඉඳගෙන තමයි අපිට මේ ගමන යන්න සිද්ධ වෙන්නේ. නිසා අපේ මේ වැඩසටහනට හේවණල්ලක් වගේ මාධ්‍යවේදීන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මාධ්‍ය හරහා අපේ අමාත්‍යාංශයෙන් කෙරෙන මුද වැඩසටහනක් සමාජයට යන්නට ඕන.